ඔයාලා දැනුවත් කරන්න යන්නේ අපේ නුවර අලුතෙන් පටන් ගන්න පන්තිය ගැන. නුවර රිවිෂන් ක්ලාස් එක ස්ථිර වශයෙන් පටන් ගන්නවා. හරි. මේ පාර පියෝ පේපර් එක බොහොම ලස්සන පේපර් එකක්. අපි ඩිසෙම්බර් ෆස්ට් වීක් එකේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ බදාදා ඒ කියන්නේ 3 වෙනිදා නේද? ඔව් දෙසැම්බර් 3. දෙසැම්බර් 3 ක්ලාස් එක පටන් ගන්නවා. දැන් ඒකට අවශ්‍ය කරන දැනුවත් කිරීමත් අපි කරනවා. දැන් මේ වීඩියෝ කරන්නේ දැනුවත් කිරීම සඳහා තමයි. දැන් මෙහෙමයි දැන් එක්සෑම් ලියපු ළමයි තාම ලියනවා. ඒගොල්ලෝ හොඳට එක්සෑම් එක කරලා ෆස්ට් එකේම තමන්ගේ ටාගට්ස් වලට යන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම මේ කතා කරන්නේ දෙවෙනි පාර විභාගය ලියන අය කියලා මේ ස්පෙෂල් එකක් නෑ. දෙවෙනි පාර කරා පළවෙනි පාර කරා කියලා මහලු වෙනසක් නෑ. මේ දැන් මම කතා කරන්නේ 26 එක්සෑම් ලියන ළමයින්ට. 26 A level එක්සෑම් එක ලියන අයට. එතකොට දැන් 25 ලියපු කට්ටිය දැන් මම සෝෂල් මීඩියා වලදී දැක්කා. ඊට පස්සේ දාලා තියෙන කමෙන්ට්ස් ඒවයින් බැලුවම පේනවා ගොඩක් ළමයින්ට Tamanට අවශ්‍ය කරන විදිහට මේ විභාගයේදී මේ පැය තුන ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව ඉගෙන ගන්න විදිහේ අඩුපාඩු. දැන් මෙහෙමයි දැන් ඇත්තටම ඕගොල්ලොන්ට වෙන්න ඕනේ විභාගයේ ලියන පැය තුන. හරි? විභාගයේ ලියන පැය තුන කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ඒ වෙලාවේදී Taman නිදහසේ ඒ ගණන් 15 හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අතරන ගණන් දෙකක් Tamanට පුළුවන් වෙන්න ඕනේ. ගණන් බැරි වෙලා අතරින්න බෑ විභාගයේදී. අතරින්නෙත් පුළුවන් ගණනක් තමයි. ඒ කියන්නේ ගණන් 17ටම 100 දක්ෂ වෙන්න ඕනේ. විභාග වෙලාවෙ තමයි තීරණය කරන්නේ Taman හදන ගණන් 15 මොකද්ද කියලා. ඒත් එක්කම ගණන් අර හිතන්න පුළුවන් විදිහට හිතන්න තමයි පරිභාගය දීලා තිබ්බේ පියෝ පේපර් එක. ඇප්ලයිඩ් එකත් දැන් සාමාන්‍ය කෙනෙක්ට කරන්න බෑ. ඇප්ලයිඩ් එක කරනවා කියන්නේ ඇප්ලයිඩ් ලොකු පේපර් එකක්. එක ගානක් ගත්තාම ඒකේ ගණන් දෙකක් තියෙනවා A සහ B කියලා. සම්පූර්ණ වෙනම තියරි කොටස් දෙකක්. එතකොට ඒ පේපර් එකට නිකම් බැලුවම ලේසි වගේ හිතෙනවා. එහෙම ලේසි නෑ. මොකද ඔය පැය තුනේදී ළමයා ඔය ගණන් 15ක් හදනවා කියන්නේ පට්ට ගේම් එකක්. හරි? ඒකට තමයි අවුරුදු දෙකමාරක් දීලා තින්නේ. දැන් අපිට තව අවුරුදු මාස 9ක් තියෙනවනේ බජන්න. තව මාස 9ක් තියෙනවා. ඒ මාස 9ේදී අපි සැලසුම් කරනවා ඔයගොල්ලන්ට ඒ පැය තුන සාර්ථක වෙන්න. ඒ පැය තුන සාර්ථක කරගන්න මේ මාස 9 දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. හරිම විෂය ඉගෙන ගන්න වෙනවා. ඔයගොල්ලෝ හරිම විෂය ඉගෙන ගත්තොත් හරියටම ඉගෙන ගත්තොත් හරි ඔයගොල්ලන්ට මේ මහා රූප ගණන් ගොඩක් හදන්න ඕනේ නැහැ. ඒ මොහොතේ ගාන කියවලා තමන්ට තීරණය කරන්න පුළුවන් ගාන හදන විදිය සහ නිදහසේ ගාන හදන්නත් පුළුවන්. ඒකින්ද නුවර ළමයි ලෑස්ති වෙන්න අපි ලස්සන පන්තියක් කරනවා. ඉහළ ප්‍රතිඵල දාන එක තමයි අපේ එකම ඉලක්කය. දැනටත් නුවර ප්‍රධාන පෙළ ඉස්කෝලවල දක්ෂම ළමයි අපේ පන්ති වලට තමයි සහභාගී වෙන්නේ ඔන්ලයින් වලින්. ඒතකොට මම ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලෝ ඔන්ලයින් එක යනක දිගටම කන්ටිනියු කරන්න කියලා. ඒගොල්ලෝ ඒවට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. සහභාගී වෙන්න ඕනේ තාමත් පන්තියට සහභාගී නොවුණු අය. එහෙනම් අපි 26 ලස්සන පන්තියක් නුවර පටන් ගන්නවා. ඒක අය සුපිරි ලෙවල් එකකට පන්තියක්. හරි ඒගොල්ලන්ට මැත්ස් කියන්නේ මොකක්ද කියලා හදවතටම තේරුම් ගන්න පුළුවන් පන්තියක් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි නිකන් මේ පුරුදු වෙන්න උගන්වලා නැහැනේ. අපි මේ විෂයත් එක්ක සෑහෙන ප්‍රතිඵල පෙන්නලා ලංකාවේ ඉහළම ප්‍රතිඵල පෙන්නලා හරි ඒ ළමයි දැන් ලෝකේ ඉහළම මට්ටම් වල මේ විශේෂ රස්සාවන් නිකන් රස්සාවල් නෙමෙයි විශේෂ රස්සාවල් කරන්නේ. අය ලෝකෙන් පිළිගන්න රස්සාවල්. ඒ වගේ තැන්වල අපේ ළමයි ඉන්නේ. හරි එදා මම මේ පහුගිය සත් දෙකෙත් මම ලංකාවේ නෙමෙයි හිටියේ. නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ මට මගේ පන්තිවල ළමයි සෑහෙන ප්‍රමාණයක් හම්බ වුණා. ඒ වගේ අනාගතේ ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. එහෙම හදා ගන්න බෑ වර්තමානයේ පිස්සු ගෙනිලා. ඊට පස්සේ ගුරුතුත් එක්ක මේ අනවශ්‍ය විදිහේ ක්‍රියාකාරකම් කර කාලය ගත කරන්න එපා. ඔයගොල්ලෝ ක්ලාස් එකකට යන්න හරියටම විෂය ඉගෙන ගන්න. හරි? ඒ විෂය හරියට ඉගෙනීම තමයි අපි කරන්නේ. එතකොට ලස්සන පන්තියක් මේක. සමීර ඉන්නවා, මම ඉන්නවා, ලස්සන පේපර් ක්ලාස්, මිශ්‍ර අභ්‍යාස පන්ති, තියරි පට්ටෙටම උගන්වනවා, තියරි ඇඟටම වදින්න, කටපාඩම් කරන්න මතක තියාගන්න මුකුත් නැහැ. දවසේ පැය 8 ඉවර වුණාම ඔයගොල්ලෝ ගෙදර යන්නේ ලකුණු 2000 එන්න එපා. ලකුණු 2000න් ලකුණු 150 විතර අරගෙන. ඒ මට්ටමට පන්තිය කරනවා. ඒකින්ද ඔයගොල්ලන්ට මැත්ස් කියන එක නිකන් ඇඟට දැනෙන්න, මොළයට දැනෙන්න, ලේවලටම දැනෙන්න ඉගෙන ගන්න එන්න. ඔයගොල්ලෝ දක්ෂයි. ඒගොල්ලෝ මැත්ස් කියන විෂය තෝරගත්තා කියන්නේ ඒක තෝරගන්න හිතුණා කියන්නේ ඔයගොල්ලෝ දක්ෂ ළමයි. ඒකින්ද ඒ Tamanට Taman ගැන විශ්වාසයක් තියාගෙන මැත්ස් තෝරගත්තා නම් ඒක තාහුරු කිරීම තමයි අපේ ඉලක්කය. ඒකින්ද ඩිසෙම්බර් ෆස්ට් වීක් එකේ නිට්‍රෝමා එකේ අපි කරන්න බෑ නිට්‍රෝමා එකේ ක්ලාස් එක පටන් ගන්නවා. ඒකට ඇවිල්ලා තමන්ගේ අනාගතය වෙනස් කරගන්න ඒත් එක්කම ඔයගොල්ලෝ මගෙන් මැත්ස් ඉගෙනගෙන බලන්නකෝ මගෙන් සමීකත්තු ගන්නවනේ. අපි දෙන්නනේ මේ පන්තිය කරන්නේ. ඇවිල්ලා ඉගෙනගෙන බලන්නකෝ. ඔයගොල්ලන්ට ඇත්තටම ආස හිතෙනවා. මැත්ස් කියන්නේ පට්ට ලස්සන විෂයක්.
හරි ඒකින්ද ඉගෙන ගන්න එන්න. ඇවිල්ලා මේක කරන්න. කරලා බලමු. පන්තිය හදලා බලමු. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ෆස්ට් වීක් දෙකේම ඔයගොල්ලන්ට මුදල් ගෙවීමක් කරන්න ඕනේ. ඇවිල්ලා මොකද්ද කියලා බලන්න පුළුවන් නේ. දැන් මේකේ එක දේවල් විදියට ඔයගොල්ලන්ට සමාජ මාධ්‍ය හරහා මාව දැකලා තියෙනවනේ. නේද? දැන් සමාජ මාධ්‍ය වල ඒ දවස්වල තිබ්බ මට තිබ්බ ප්‍රතිචාරයි එක්සෑම් එකෙන් පස්සේ දින ප්‍රතිචාරය බලන සංසන්දනය කරලා. හරිද? දැන් මට බැනපු ළමයින්ම මට කතා කරනවා නුවර ක්ලාස් පටන් ගමු කියලා. පටන් ගන්නවා. සෙට් වෙන්න හොඳ ලස්සන ගේමක් ගහමු. අය මේ ඔයගොල්ලෝ මැත්ස් කියන එක පළවෙනි දවසේම තේරුම් ගන්නවා. එහෙනම් අපි හම්බෙමු. එහෙනම් අපි ගියා. හම්බෙමු දෙසැම්බර් පළවෙනි සතියේ. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ හම්බ වෙන්න. එන්න ක්ලාස් එකට. නිදහසේ සරුංගල යවන්නත් පුළුවන් මේ මාසෙ ඊට පස්සේ. මොකද ඔළුව නිදහස්නේ. මැත්ස් පුළුවන් වෙලානේ. හම්බෙමු. එහෙනම් අපි ගියා.